මෙම වීඩියෝව නරඹා අවසාන වන විට ඔබේ නිවස අසීමිත ධනය සෞභාග්‍ය සහ සතුට උතුරන සැබෑම ධන උල්පතක් බවට පත් කරගන්නා ආකාරය ඔබටම සම්පූර්ණයෙන්ම වටහා ගැනීමට හැකි වනු ඇති. ඔබේ නිවසට කොපමණ මුදල් ලැබුණත් මාසය අන්තිම වෙනකොට ඒ මුදල් කොහෙන් ගියාද දන්නේ නැහැ වගේ අතුරුදහන් වෙනව නේද? නැතහොත් නිවසට ගොඩ වුණු ගමන් නිගරුණේ කේන්තියාම පවුලේ අය සමග අඩදබර ඇතිවීම අමුතුම බරපතල ආකාරයේ අවුල් සහගත බවක් හිතට දැනීම පවුලේ අයව නුරුස්සනා ගතියක් දැනීම මානසික පීඩනයක් හිතට දැනීම වගේ දේවල් ඔබටත් සිදුවෙනව නේද? ඔබ දන්නවද විශ්ව ශක්ති විද්‍යාව සහ පෞරාණික වාස්තු විද්‍යාවට අනුව මෙයට ප්‍රධානම හේතුව ඔබේ නිවසේ බිත්ති අතර සහ කොන්වල කොට ගැසී තිබෙන ඍණාත්මක ශක්තියයි. නැතහොත් අසුභ කම්පන ශක්තියයි. අද විශ්වයේ ద్వාරයෙන් විශ්ව ශක්තියෙන් ඔබට කියා දෙන්නේ අපේ කුස්සියේ තිබෙන ඊටාම සරල නමුත් විශ්වයේ තිබෙන අద్භූතම ඛනිජයක් වන ලුණු ස්වල්පයක් භාවිතා කර ඒ සියලුම අසුභ ශක්තියින් අලු කර තමා ධනය, සෞභාග්‍ය, බලය, විශ්වයේ ආකර්ෂණය ඔබ වෙත, ඔබේ නිවස වෙත ආකර්ෂණය කරගන්නා අති ප්‍රබල රහස් ක්‍රමවේද කිහිපයක් ගැනයි. අපි මුලින්ම සලකා බලමු ලුණු වල ඇති අద్භූත ශක්තිය සහ විද්‍යාත්මක කරුණු පිළිබඳව. අපේ අතීත මුතුන් මිත්තන් හෙළ වෙදකමේ මෙන්ම අභිචාර ක්‍රමවලදී පවා විවිධ අවස්ථාවල ලුණු වලට මූලික තැනක් දුන්නේ නිකම්ම නොවේ. ලුණු කියන්නේ ස්වාභාවිකම විශ්වයේ ඇති අහිතකර ශක්තියින් සහ අසුභ කම්පන සහ ඇස්වා කටවහ පවා උරාගෙන විනාශ කිරීමේ සුවිශේෂී හැකියාවක් ඇති ස්වාභාවික රසායනයක්. අපේ ව්‍යාංජනයට ලුණු ස්වල්පයක් නැති වූ විට එය අනුභව කිරීමට පවා නොහැකි වන්නාසේම නිවසක ශක්ති සංසරණය නිසි ලෙස පවත්වා ගැනීමට නම් ලුණු තරම් ප්‍රබල තවත් දෙයක් නොමැති. අපි දැන් බලමු ලුණු භාවිතයෙන් ඔබට ධනය, විශ්වයේ ආකර්ෂණය ලබාගත හැකි ප්‍රබල ක්‍රමවේද 4ක් පිළිබඳව. මුලින්ම පළමු ක්‍රමය. ඔබේ නිවසේ නිරිත දෙසින් තබන ශක්තිකෝපය ගැන මේ පළමු ක්‍රමයේදී අපි කතා කරමු. ඔබ මුලින්ම පිරිසිදු වතුර වීදුරුවකට ජලය 3 කාලක් පමණ පුරවන්න. එයට කැට ලුණු මේස හැඳි 2ක් එකතු කරන්න. දැන් මෙම කෝපය ඔබේ නිවසේ නිරිත දිශාවට වන්නට තබන්න. වාස්තු විද්‍යාවට අනුව නිරිත දිශාව යනු ධනය සහ ස්ථාවරත්වය පාලනය වන දිශාවයි. මෙය නිවසට ධනය ගලාගෙන ඒමට ඇති සියලු බාධා ඉවත් කරනු ඇති. දැන් අපි බලමු ලුණු භාවිතයෙන් ධනය ආකර්ෂණය කරන දෙවන ක්‍රමය පිළිබඳව. මෙහිදී ඔබේ නිවසේ ප්‍රධාන දොරටුවේ ලුණු ආරක්ෂණය පිළිබඳව අපි කතා කරමු. ඔබේ නිවසේ ප්‍රධාන දොරටුව අසලින් කුඩා මැටි හෝ වීදුරු බඳුනකට වියලි ලුණු කැට ස්වල්පයක් තබන්න. නිවසට පැමිණෙන පිටස්තර පුද්ගලයන්ගේ ඍණාත්මක සිතුවිලි සහ ඇස්වා පිච්චීමට ඇස්වා ශක්තිය නිවස ඇතුළට පැමිණීමට පෙරම මෙම ලුණු මගින් උරා ගනු ලැබේ. එනම් නිවසට පැමිණෙන පිටස්තර පුද්ගලයන්ගෙන් පැමිණෙන ඍණාත්මක ශක්තිය නිවසට ඇතුළු වීමට
පෙරම මෙම ලුණු මගින් උරාගෙන ඔබේ නිවස ඔබව ආරක්ෂා කරනු ලබයි. දැන් අපි බලමු ලුණු මගින් ධනය ආකර්ෂණය කරන විශ්වයේ ආකර්ෂණය ලබා ගන්න තුන්වන ක්‍රමය පිළිබඳව. ඔබ නිවස පිරිසිදු කරන අවස්ථාවේදී මෙම ක්‍රමය සිදු කිරීමට හැකි. සතියකට සැරයක් හෝ දෙසරයක් ඔබේ නිවස අතුගා පිරිසිදු කර සෝදා හරින විට එම වතුර බාල්දියට කැට ලුණු මිටක් එකතු කරන්න. එම ලුණු වතුරෙන් ගෙබිම පිස දැමීමෙන් මුළු නිවසේම පවතින කම්පන සංඛ්‍යාතයන් ශනිකව ඉහළ යන අතර නිවසේ ඇති අඩදබර නොහඩ නෝකාඩු හිත් නුරුස්සනාකම් නැති වී ගෙදර සමගිය සංසුන් බව වර්ධනය වනු ඇති. ඔබ සතියකට වරක් මොප් එකක් පාවිච්චි කර ගෙදර පිසදාන අවස්ථාවේදී ඔබද මෙම ක්‍රමය ඔබට සිදු කර හැකි. ගෙදර සාමය ප්‍රබලව වැඩි කර ගැනීමට මෙය මහත් පිටුවහලක් වනු නියතයි. දැන් අපි බලමු ලුණු භාවිතයෙන් මෙම විශ්ව ආකර්ෂණය ධන ආකර්ෂණය ලබාගත හැකි සිව්වන ක්‍රමය පිළිබඳව. මෙම ක්‍රමයේදී ධනය ආකර්ෂණය කරන ලුණු සහ කරාම නැටි බඳුනක් සාදා ගන්නා ආකාරය අපි කතා කරමු. මුලින්ම කුඩා වීදුරු බඳුනකට කැට ලුණු පුරවන්න. ඒ මත කරාමු නැටි 4ක් හෝ 5ක් රඳවා ඔබ මුදල් තබන පෙට්ටියේ හෝ ඔබේ අල්මාරියේ හෝ සාලයේ ස්ථානයක තබන්න. ලුණු මගින් බාධක ඉවත් කරන අතර කරාමු නැටි මගින් මුදල් ආකර්ෂණය කිරීමේ ශක්තිය දස ගුණයකින් වැඩි කරනු ඇති. ඔබට හැකිනම් මම ඉහත දැක්වූ ස්ථාන කිහිපයේම මෙවැනි කුඩා බඳුන් තැබීමෙන් මෙම ශක්තිය වඩා ත්‍රිව්‍ර කරගත හැකියි. මෙම කුමන දේ ඔබ සිදු කරත් ඔබ තරයේම මතක තබාගත යුතු තවත් එක් කරුණක් ඇත. එනම් මේ කරුණ ඊටාම වැදගත් බව මතක තබා ගන්න. එනම් ලුණු මාරු කිරීමයි. කෝප්පයේ ඇති ලුණු වතුර සතියකට වරක් අනිවාර්යෙන්ම මාරු කිරීම සිදු කළ යුතුමයි. වතුර වෙනස් වී හෝ බොඳ වී ඇතිනම් එයින් කියවෙන්නේ අති විශාල ඍණාත්මක ශක්තියක් එමගින් උරාගෙන ඇති බවයි. එනම් ඔබට පැමිණෙන ඔබේ නිවසට පැමිණී ඇති අති ප්‍රබල ඍණාත්මක ශක්තියින් ඒ මගින් උරාගෙන ඇති බවයි. එය ඉවත් කිරීමේදීත් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ඇත. මෙම පරණ වූ හෝ ඍණාත්මක ශක්තියින් උරාගත් ලුණු වතුර කිසිම විටක නිවසේ පැලෑටිවලට හෝ ගෙවැත්තට තබන්න එපා. එය ඔබේ මුළුතැන්ගේ සිංක් එකට හෝ වැසිකිළියට දමා හොඳින් වතුර හැර යවිය යුතුමයි. එය නිවසේ පැලෑටිවලට හෝ ගෙවත්තට මුසු කිරීම යනු ඔබ නැවතත් එම ඍණාත්මක ශක්තියින්ම ඔබේ වටපිටාවට එකතු කිරීම හා සමානයි. ඉහත සඳහන් දේ සිදු කිරීමට සුදුසුම දින අපි දැන් කතා කරමු. මේ සඳහා සෙනසුරාදා, අඟහරුවාදා හෝ පසළොස්වක පොහොය දිනයක් තෝරා ගැනීම ඊටාම වඩාත් ප්‍රතිඵල අත්කර ගැනීමට ඔබට හැකියාවක් ලැබෙනු ඇති. පසළොස්වක පොහොය දිනයක් යනු බොහෝ විට විශ්වයේ ආකර්ෂණයන් ප්‍රබලව ඔබට ලබාගත හැකි දිනයක්ම වන්නේය. මේ සියලු කරුණු සිදු කරන විට විශේෂයෙන්ම මෙම ලුණු වාජනයන් තබන විට නිවස පිරිසිදු කරන විට ඔබේ මනසින්
මෙය ඉතා ප්‍රබලව සිතන්න, විශ්වයට මොමුණන්න, ඔබේ සිතින් මේ ප්‍රබල සංඛ්‍යාතයන් විශ්වයට මුදාහරින්න. මාගේ නිවසේ ඇති සියලුම අසුභ ශක්තියින් දුරු වේවා. මාගේ නිවසට ධනය, සෞභාග්‍ය, සතුට, නිරෝගී බව නිරන්තරයෙන්ම ගලාගෙන ඒවා. ඔබේ සිතේ ඇතිවන ඒ ධනාත්මක සිතුවිල්ලෙන් මෙහි ඇති ප්‍රබලම විශ්වීය ශක්තිය විශ්වය කරහා ගොස් මෙහි ප්‍රතිඵල නැවත නැවත ත්‍රිවූර වී ඔබටම ලැබෙනු ඇති. මෙය ඊටාම සරල වියදමක් නැති අත්හදා බැලීමක් ලෙස පෙනුනත් මෙහි ඇති ප්‍රතිඵල ඊටාමත්ම ප්‍රබලයි. බොහෝ සාර්ථක වූ පුද්ගලයන්, බොහෝ ධනකුවේරයන් මේ රහසේම භාවිතා කරන අන් අයට නොපවසන රහසක්. ඔබත් අදම මෙය අත්හදා බලන්න. සතියක් ඇතුළත, පුරා දින 7ක් ඇතුළත ඔබේ නිවසේ ඔබේ සිදුවන විශ්වය ජනක සිදුවීම් ඔබටම අත්විඳීමට හැකිවනු ඇති. විශ්වයේ අපිරිමිත වූ ශක්තිය සෑම විටම ඔබ සමගම සිටින බව ඔබටම දැනගත හැකිවනු ඇති. ඔබ විශ්වයේ දරුවෙක්. විශ්වය සෑම විටම කැමති ඔබේ ජයග්‍රහණයන් දැකීමට. එම නිසා මෙම ක්‍රමය අත්හදා බලා විශ්වයේ ප්‍රබල ශක්තිය, විශ්වයෙන් ඔබට ලැබෙන ආකර්ෂණයක් විඳින්න. මෙවැනි ඔබේ ජීවිතයට සෞභාග්‍ය, ජයග්‍රහණ, විශ්වයේ අපරිමිත ආකර්ෂණය ලබා ගන්න විශ්වීය රහස් දැන ගැනීමට අප සමගම නිරන්තරයෙන් එකතු වී සිටින්න. ඔබට විශ්වයෙන් අසීමිත ධනය, සෞභාග්‍ය ලැබෙන, නිවසේ සාමය රජයන, හිතේ සතුට වැඩි වෙන සුබ අනාගතයක් වේවා. ආදරණීය විශ්වය, ඔබ මට මේ මොහොත වන තෙක්ම ලබා දුන් සියලුම දේ වෙනුවෙන් නැවත නැවත සිය දහස් කෝටි ප්‍රකෝටි වාරයක් නැවත නැවත ස්තුතියි. මෙම වීඩියෝව නරඹන, මේ හඬ අසන ඔබ සියලු දෙනාටමත් විශ්වයේ ප්‍රබල වූ ආකර්ෂණය, විශ්වයේ ප්‍රබල වූ ශක්තිය ලැබේවා.